හරි ළමයි දැන් අපි ඉල්ලුම ගැන කතා කරා. ඊට පස්සේ දැන් යම් අපි ඉල්ලුම් සමීකරණය ගැන කතා කරන්නේ. ඉල්ලුම් සමීකරණය එන්නත ඩිමාන්ඩ් ඉක්වේෂන් සමානයි QE සමානයි A ඍණ BB. එතකොට මේකෙන් තමයි අපි පොදු සමීකරණයකට සමීකරණ මේකෙන් තමයි ඉල්ලුම් සමීකරණය අපි හදන්නේ. ඉල්ලුම් සමීකරණය මේක විග්‍රහ කරගමු. QD කියලා කියන්නේ quantity of demand ඉල්ලුම් ප්‍රමාණය. ඊට පස්සේ A කියලා කියන්නේ මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය. B කියලා කියන්නේ බෑවුණා. අපි ගන්නවා බෑව අපි කලින් ඉඳලා තමයි දෙක බෑව කරන්නේ. බෑව ගන්න අපි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා B. හරි කියලා T කියලා ගන්නේ මිල. ඒ කියන්නේ මේ ඉල්ලුම් ප්‍රමාණයට අදාළ මිල තමයි මෙතන ගන්න. හරි. හරි මේක නෝට් එක දාගන්න. දැන් ඊළඟට ඉල්ලුම් සමීකරණය කොහොමද ගොඩනගා ගන්න කියලා. ඒ කියන්නේ නිකන් ෂෙඩියුල් එකකින් එහෙම නැත්නම් ඉල්ලුම් අකුරින් කොහොමද මේ ඉල්ලුම් සමීකරණය ගොඩනගා ගන්න කියලා බලමු. Mila ඉල්ලුම් ප්‍රමාණය නිකන් ෂෙඩියුල් එක දාගන්නවා අපි. quantity of demand එක අපි බලමු මේ ෂෙඩියුල් එකේ කොහොමද අපි ඩිමාන්ඩ් ඉක්වේෂන් එක හදාගන්නේ. අපි දැන් බලමු මේකෙන් කොහොමද අපි ඩිමාන්ඩ් ඉක්වේෂන් එක හදාගන්නේ කියලා. අපි කොහොමද ඉක්වේෂන් එක තමයි මේක QD සමානයි A ඍණ BB. අපි මේකදී අපි ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ බෑව්. එහෙම නැත්නම් B කියන එක තමයි අපි හොයාගන්න ඕනේ. පළවෙනිම මේක ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනේ නේද? ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ B සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P. දැනවත් කරලා නම් ඩෙල්ටා Q කියලා කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස, ඩෙල්ටා P කියලා කියන්නේ මිලේ වෙනස. එතකොට අපි ඉල්ලුම් ගන්න පුළුවන් මේ අතර පරතරයෙන් අපිට ගන්න පුළුවන්. ඩෙල්ටා Q ගන්න පුළුවන්, මේ අතර පරතරයෙන් අපිට ගන්න පුළුවන්, ඩෙල්ටා P ගන්න පුළුවන්. તો ඩෙල්ටා Q අපිට ගන්න පුළුවන්. තමයි කස්සේ කරගන්නවා. DCI කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඩෙල්ටා P ගන්න පුළුවන් අපිට. අපි උඩින් පල්ලෙන් තමයි අඩු කරේ. එක පැත්තෙන් අඩු කරනවා, මේ පැත්තෙන් ඉස්සලා මේ පැත්තෙන් මෙහෙම පල්ලෙන් අඩු කරනවා. මේ පැත්ත මේ විදිහට මේ පල්ලෙන් අඩු කරනවා. එතකොට ඉන්නේ පහ ගියාම පින 5යි. ඒක 205 කරනවාම ත්‍රිමාය එක මයිනස් 1. ඒතර මේ මයිනස් එක තමයි පින්න මෙතන මේ පෙන්වන්න කරලා දී. හරිද? හරි අපි ඉස්සලා මෙතන දී පාගත්තා. ඊළඟට QD එක P එකට මේක ආදේශ කරලා දාමු මේක මිලට මේක අදාළ ප්‍රමාණය. හරි දෙවෙනි එක මිල B ඇවිල්ලා ඉඳලා B සමානයි ඍණ 30යි. දැන් වෝල්ට් එක ඉන්න නිසා මේ කියන්නේ. ඊට පස්සේ දෙවෙනියට අපි කරන්නේ මේ සූත්‍රයට අපි ආදේශ කරගන්න ඕනේ. QD සමානයි A ඍණ EB. මෙන්න මේකේ අපිට මේ B හොයාගත්තා. අපි එතකොට කරන්නේ මෙන්න මේ අපිට තියෙන මිල සායිල් වල ප්‍රමාණය අතර අපිට මේක කැමති මිලක් හරි ප්‍රමාණයක් හරි ගන්න. කියන්නේ එක මිලකට අදාළ ප්‍රමාණයක් තමයි ගන්න. දැන් මේ බින්දුවට අදාළ 5ට අදාළ 800 10ට අදාළ 600. මොකද ඒ නිසා මේ ගන්න 10ට අදාළ 600 මම ගන්න. හරිද? එහෙනම් අපි ගමු ඉල්ලුම් ප්‍රමාණය 600යි. සමානයි අපි තාම ඒක හොයාගත්තේ නැහැ. අපි ඒක තමයි හොයාගන්න යන්නේ. මේ තිබ්බා මයිනස් මෙතන මේ මයිනස් එක තමයි දෙන්න කරා. මේක 40.
B සමානයි 40. ඉතින් මෙන්න මේ ප්‍රමාණයක තමයි හයිස් එකේ මෙන්න මේ ප්‍රමාණය අදාළ වෙන විදිහ තමයි එතන මේ B අල්ලලා ගන්න. ඒතර මෙතන හරි 10. P කියලා මේ VB කියලා කියන්නේ මේක ගුණ වෙනවා දැන් මම දන්නවා. ඒක තමයි. හරි. අපි දැනට මේක සූත්‍රයෙන් මොකක්ද ගමු ඒතකොට අපිට තියෙනවා. හරි. එතනවල හයිස් විදියයි සමානයි ඒ මේකෙන් ගුණ කරනවා 40 10 ගුණනවා RC. හරි. ඊට පස්සේ හයිස් විදියයි මේ මයිනස් එක මේ පැත්තට යනවා එතකොට ඒක ප්ලස් වෙනවා RC සමානයි. ඊට A සමානයි 10. දැන් අපි ඉක්වේෂන් එකක් දාගෙන අපි මේක දැන් ආදිස කරමු. A සමානයි හරි. අපි ආදිස කරනවා මේකට. QD සමානයි minus PB අපි යනවා QD සමානයි A කියලා කියන්නේ 10යි 10යි minus 40යි මේක තමයි මේ ෂෙඩියුල් එකට අදාළ ඩිමාන්ඩ් ඉක්වේෂන් එක. හරිද? අපිට දැන් මේක කියන්නේ වක්කර වල දේවල් කරේ දිනනවා නම් එහෙම නැත්නම් අපිට මේකට අදාළ මේකෙන් තමයි අපිට මේ කොමන් ඉක්වේෂන් එක තමයි මේක. මොකද මේ පොදු සූත්‍රය තමයි මේක. ඒත් අපිට මේක අදාළව මේකෙන් අපිට යම් මිලක් කරද කියන්නේ කැමති ප්‍රමාණයක් අරින් තියෙන මිලක් කරේ මොකද මේ මිලක් කරද කියන ප්‍රමාණයක් විතර අපිට මේකෙන් හොයාගන්න පුළුවන්. අපි ඕනම් බලමු මේකේ තියෙන එක මිල කියන 15 යර්ථයේ ඉල්ලුම් ප්‍රමාණය කීයක් තියෙනවද බලමු. උදාහරණයක් විදිහට QD සමානයි බලමු මිල රුපියල් 15 යටතේ QD සමානයි 10යි 40යි P කියන්නේ 15යි. හරි. දැන් මේක මොනවද බලමු. QD සමානයි 10යි minus 40 පාරේ වුණා 5 QD සමානයි දැන් ඉස්සෙල්ලා කියමු RC. උත්තරය හරියට තේරෙනවද මේ කියන්නේ ප්‍රමාණය RC. හරි එහෙනම් අපි දැන් බලමු ඉල්ලුම් සමීකරණයක් පාවිච්චියෙන් يعني ඉක්වේෂන් එකක් පාවිච්චියෙන් අපි මොකද ඉල්ලුම් ලේඛනයක් ගොඩනගන්න කියමු. ඉල්ලුම් ලේඛනයක් නැත්නම් ඩිමාන්ඩ් ෂෙඩියුල් එකක් ගොඩනගන්න කියනක බලමු. ඩිමාන්ඩ් ඉල්ලුම් තුනක්. හරි. QD සමානයි 200යි 4යි. QD සමානයි 200යි 4යි P. මේ වගේ එකකින් අපි බලමු ඉස්සෙල්ලාම අපි ෂෙඩියුල් එක ගන්න ෂෙඩියුල් එක දාගෙන අපි මේකට අදාළ කර්ව් එක අපි ගන්න. හරිද? අපි මේකට අදාළ අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ අපි දැන් මේ ෂෙඩියුල් එක ගන්න අපි ෂෙඩියුල් එකේ සාමාන්‍ය ඩිමාන්ඩ් කර්ව් එකක් ගන්න නැත්නම් ඉල්ලුම් වක්‍රයක් පුරා ගන්න නම් ඉල්ලුම් වක්‍රය දන්නවම ඉන්න කොහොමද කියලා මේ විදිහට තමයි ඉල්ලුම් වක්‍රය මේ විදිහට තමයි ඉල්ලුම් වක්‍රය ඉන්නේ. එතකොට අපි ඉල්ලුම් වක්‍රය එනකොට අපිට ගොඩනගා ගන්න ඕනේ පොයින්ට් එකක් තියෙනවා. ස්ථාන දෙකක් තියෙනවා. ස්ථාන දෙකෙන් එක ස්ථානයක් මෙතන සහ මෙතන. මෙතන ගොඩනගා ගත්තම අපිට ඉල්ලුම් රේඛාව අපිට ගොඩනගා ගන්න පුළුවන්. එහෙනම් අපි මේ පොයින්ට් එක උදාහරණ ෂෙඩියුල් එකේ හොයාගත්තා නම් එහෙම නැත්නම් ඉල්ලුම් ලේඛනයක් හොයාගත්තා නම් අපිට මෙන්න මේ කර්ව් එක ගන්න පුළුවන්. එහෙනම් අපි ඉස්සෙල්ලා ඉල්ලුම් ලේඛනයෙන් ගොඩනගා ගන්න. ඉල්ලුම් ලේඛනය ගොඩනගා ගන්න අපි දැන් මෙතන කතා කරලා ඉස්සෙල්ලා අපි මෙතන මෙන්න මේකේ එන්න මේ පොයින්ට් එක. මේක කියලා කියන්නේ මේ පැත්ත ඇවිල්ලා P මේ පැත්ත ඇවිල්ලා QD. ඔන්න තියෙන්නේ. එතකොට මේ පැත්ත කියලා මොකද්ද? මේ පැත්ත ඇවිල්ලා ප්‍රමාණය බිඳුවේදී මිල. මේ පැත්ත ඇවිල්ලා මොකද්ද? මිල බිඳුවේදී පුරෙන් ප්‍රමාණය. ඒක ගෙවලා අපි පුළුවන් ඉල්ලුම් සමීකරණය මේ ඉල්ලුම් සමීකරණය දායිතෙන් ඉල්ලුම් රේඛාව ගොඩනගා ගන්න පුළුවන්. හරි. කොහොමද ඉස්සෙල්ලාම ඉල්ලුම් ලේඛනය වලට ඉස්සෙල්ලාම මිල
පස්සේ දිනුම් ප්‍රමාණය. අතන් QD පොයින්ට් එක අපි ආයේ. මෙල බිඳුවේ. හරිද? ඉස්සලා මෙල බිඳුවේ. මෙල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය කීයක් කරනවා? මොකද කරන්නේ මේක ආදේශ කරලා බලමු. QD සමානයි DCI ඍණ 4B. හරි? එහෙම නැත්නම් අපිට මේක ගන්න පුළුවන් උපරිම ඉල්ලුම් ප්‍රමාණය. හරිද? උපරිම ඉල්ලුම් ප්‍රමාණය. මේ ඉල්ලුම් ප්‍රමාණය තමයි සාමාන්‍ය මේ පැත්තට මයිනස් කරනවා කියලා කියන්නේ අනිවාර්යයෙන් මේ පැත්ත ඔක්කොම මේ පැත්තට මයිනස් කරනවා දැන් අතර මේ P එකට මයිනස් එක ආවගෙන මොනවද බිඳුව ආව කියලා කියන්නේ. ඒතර මේක මේ පැත්තට අඩු වෙනවා කොහොමද මේ ගන්න තමයි එන්නේ. කොහොමද තමයි මේ මෙතන වෙනස් වුණොත් තමයි මේක 1 2 3 4 යනවා මේ විදිහට කියලා මෙන්න වැටියුම් වැඩි වෙනවා තමයි මෙතන ගන්න වෙනස් කරනවා තමයි මේකින් මේක අඩු වෙලා යන්නේ. එහෙම නැත්නම් අපි පුළුවන් සාමාන්‍ය මේ බිඳුවේදී ඉලම් ප්‍රමාණය මෙන්න මේ 200 කියලා ඉර ගන්න ඕන. සංග්‍රහ මත බලන්න පුළුවන්. ඊට පස්සේ CAදී තරයි බුම් B ඊයෙන්නුවේ ප්‍රවේලා 200 මීටර කරනවා බෙන්ද බින්දුව 200 මීටර කියනවා. තොරවිල 200 මීටර ගන්න 200ම හරි. තොරේ බැලුවත් හරි. අපි ඊට පස්සේ යන්න ඕනේ අපේ ෆයින් පොයින්ට් එක වල. අනිත් පොයින්ට් එක කොහොමද? ඒ පැත්තේ ඉල්ල ඉල්ලුම් ප්‍රමාණය වල බින්දුව වෙන මිල කීයද කියලා තමයි අපි හොයනවා. එහෙනම් QD සමානයි DCI minus hri. එහෙනම් ඉල්ලුම් ප්‍රමාණය එක්වනවා මෙතන QD සමානයි බිඳුවයි DCI ඊටමස්. හරි එහෙනම් මේ සමීකරණය මේකට බිඳුව තියෙන මොන නිසා අපි මේ DCI මේ පැත්තට ගන්නලා මේක මෙන්න මේ PA මේ වුණා තනි කරලා අපි උත්තරේ ගමු. මේ පැත්තට ගත්ත DCI මයිනස් වෙනවා. සුත්තිය. වැඩි. අපි මේක කණු කරගන්නවා මේ පැත්තට දෙනවා. නාමයෙන් මේ පැත්තට දීලා නාමයෙන්. තෝරනවා P සමානයි මේක මේක විතරම කියලා උත්තර පහ. දැන් ඇවිල්ලා පුරාණාලි මෙතන දානවා මේක විශ්ල. ඉල්ලුම් ප්‍රමාණය බිඳුව වගේලා උතියල් 50යි. හරි. අපි දැන් ඇවිල්ලා ඉල්ලුම් ලේඛනය කරන්න ගන්නවා. ඉල්ලුම් ලේඛනය කරන්න ගන්න අසුන් පත් ගන්න යන ඉල්ලුම් ලේඛන තෝරනවා. ඉල්ලුම් වක්‍රය වලින් දෙන්න පුළුවන් නේද? හරිද? ඉල්ලුම් වක්‍රය දෙන්න පුළුවන්. දැන් ඩිවයිඩ් කරලා ගන්න ඉල්ලුම්. මම කරගන්න මේ විදිහට ගත්තා. ඒකට P කියනවා. අත පුළුවන් නම් ඒකට ඇවිල්ලා QD ඉල්ලුම් ප්‍රමාණය ප්‍රශ්නතර බිඳුවයි මිල ඇවිල්ලා තියෙන්නේ මේ පැත්ත මිල සඳහන් කරා. මේ පැත්ත තමයි ප්‍රමාණය සඳහන්. මිල දානවා වෙන බාහිර දින අපි ගොන්න වෙනම ගුවන් 6යි 20යි 30යි 40යි හරි. මේක තමයි ගන්නවා නම් 50 ගමු 50යි 100යි 150යි 200යි. ඔන්න ඒක ගන්න උතුවා. දැන් අපිට පුළුවන් කව ගන්න ඉන්න. එළ බිඳුවේදී ඉන්නවා කියලා 200යි පොයින්ට් එක මෙල 50යි ඉන්න ප්‍රමාණය දින්න. එන්නවිලා යමිල 50යි ඉන්නවා. ඊළඟ ප්‍රමාණය වෙනත් හැදලා වැඩි වෙන්නේ. මේ වැඩිලා පොයින්ට් එක අපි ලක් කරගත්තා.